සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවන්ට. ඉතින් යාළුවෝ ඔක්කොම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් මම අද ඔයගලන්ට සතුටු හිතෙන ආරංචියක් කියන්න ආවේ. මගේ සබ්ස්ක්‍රයිබර්ස් 1000 සම්පූර්ණ කරා. ඉතින් ඒකට මගේ යාළුවන්ට හැම කෙනෙකුටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද මම ගෙනාවේ shopping vlog එකක්. ලේඩි ජේගේ මේ බලන්න කොච්චර ලස්සන මම අද පටන් ගන්නේ ඩයිනින් ටේබල් එකේ ලේඩි ජේ කිචන් එකේ මේ බලන්න කොච්චර ලස්සනද කියලා යාළුවනේ ඕගලන්ට මේ අලුතෙන්ම බඩු ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ අලුත් මේවා මටත් එතන ගියාම මටත් හිතුණා අම්මා පුදුම අර වාව් කියන එකක් එකක් ආවා. ඇත්තට මේ තරමටම ලස්සනයි. මේ බලන්නකො මේක මේ කේක් ට්‍රේ එකක්. මේ ලස්සනම දේවල් තියෙනවා මම කියනවා මගේ යාළුවන්ට මගේ වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න අලුත්ම අයිටම්ස් බලන්න ඕගලන් ගත්තේ නැති දේවල් කලබලයක් නැතුව දැන් ලේඩි ජේකට අවුරුද්දෙන් පස්සේ අලුත් මේවා ඇවිල්ලා තියෙනවා. මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා මම ඉතාම ආදරෙන් ඉල්ලා හිටිනවා. මොකද අලුත්ම දේවල් තියෙනවා. මේ බලන්න මේවා පුදුම ලස්සනක්. මේවා මේ ඉස්සලා වෙන මේ ග්ලාස් මේව එක බලන්න හරිම ලස්සනයි. මම සමහර තැන්වල මම හිතන්නේ කතා කරන එක මම හරි නෑ. මියුසික් එක දාන්නත් බෑ කොපිරයිට් වැදෙනවා. ඒ නිසා සමහර තැන්වල මම කතා නොකර ඉන්නම් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න. මේ බලන්න මේක හරිම ලස්සනයි. මට ආස හිතුණා මේක දැකලා. ඉතින් මගේ යාළුවන්ට මම කියනවා ලේඩි ජේ එකට එන්න ඇවිල්ලා මේකට ඔයගලන්ට ආස බඩු අලුත්ම බඩු ඇවිල්ලා තියෙනවා. ඒවා ඇවිල්ලා ඔයගලන්ගේ කිචන් එක ලස්සන කරන්න ඔයගලන්ගේ ඕනම දෙයක් ගේ ඇතුළට තියෙන ඕනම ලස්සන දෙයක් මේ අලුතෙන්ම ස්ටොක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන යන්න මම ඊළඟ තව චුට්ටකින් මම ආයි කතා කරන්නම්. මේ බලන්න මේ ලස්සන පිඟන් මේක හරි ලස්සනයි. මේක වින්ටේජ් ලුක් එකක් තියෙනවා මේ පිඟන් වල. ඒක හරි මටත් ඒක හරිම ආසතුණා. වයිට් කලර් එකක් නේ. හරිම ලස්සනයි. ඒක ඇත්තටම දකිනකොට මේක අරම ලස්සනයි. ඒකේ තියෙන මල් ටික හරිම ලස්සනයි. ඉතින් බලන්න මගේ යාළුවෝ මේක ඉක්මනට මෙන්න කියලා මං කියන ඔන්න දැන් මේක තමයි අලුත්ම අයිටම් එක මං දැක්ක. මේක අර ෂෙල්ෆ් ඕපන් ෂෙල්ෆ් තියෙන්නේ මේ ස්ටෑන්ඩ් ගහන්නේ අන්න ඒක. දැන් ඒක අපිට දැන් අපි හදාගන්න ඕනේ මෙතනින්ම මේක ගන්න පුළුවන්. ඒක හරිම ශක්තිමත්. හැබැයි මට මේක අතින් උස්සන්න බෑ. ඒ තරමටම බරයි. මම මේක චුට්ටක් කෙලින් කරලා මම ඕගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ ෆ්ලෝටිං වෝල් ෂෙල්ෆ්. මේ තියෙන හරිම ලස්සනයි ඒක. මමත් දැන් මේ පාර නම් මට ගන්න විදියක් නෑ. මම මේකත් ගන්නවා. දැන් මම මේක මේ කෙලින් කරලා තියෙන්නේ. මොකද මට වීඩියෝ එක අතින් අල්ලගෙන අනිත් අතින් අල්ලලා ඒ තරමට මේක හරි බරයි. හරිම ලස්සනයි මේක. මං හිතනවා මගේ යාළුවන්ට මේක ඇත්තටම මේක මේ වැදගත් වෙයි කියලා කිචන් එකට ඕනම තැනකට මේක ලස්සන සාලය ලස්සන කරන්න දැන් ෂෙල්ෆ්ස් දානවනේ ඕපන් ෂෙල්ෆ්ස් දානවනේ. ඉතින් හරිම ලස්සනයි බලන්නකො ලස්සන. මට මේක හරිම ආසිතුණා. මේක හැබැයි එච්චර ගානකුත් නෑ. ඒ තියෙන ගණන් වලට ගොඩක් වටිනවා. මේ කන්ටේනර්ස් මේක ග්ලාස් එක මේකත් හැබැයි එච්චර ගාණක් නැහැ. මේකත් ගොඩක් ක්වොලිටි හරිම ලස්සන දේවල්. මේ බලන්න මේක හරිම ලස්සනයි. මගේ යාළුවන්ට මං හිතනවා මේව ගොඩාක් මගේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ලේඩි ජේ කිව්වහම ඒක අමුතුම අපිට ආසාවක් එනවනේ. අලුත් අයිටම් නේ. ඉතින් මං කියනවා මහරගම ලේඩි ජේ එකට තමයි මම මේ ආවේ. ඉතින් මහරගමාවට ඉන්න අයට මං කියනවා මහරගම ලේඩි ජේ එකට එන්න. දුර ඉන්න අයටත් මං කියනවා ලේඩි ජේ ඕනම තැනක තියෙනවනේ ශාඛාවල වලට යන්න. මේ බලන්න මේ ලස්සන මේ පීරිසි කුට්ටන එක හරිම ලස්සනයි. ඒකත් හරි ලස්සනයි. මේ ස්පූන් සිලිකන් ස්පූන් ටික ඇත්තටම ඒක ගොඩක් ක්වොලිටි ඒවා ඇවිල්ලා තියෙනවා. මිලත් ගොඩක් සාධාරණයි. ඉතින් මගේ යාළුවන්ට මං කියනවා එන්න ඇවිල්ලා මේ තියෙන මෙන්න මේකත් හරිම ලස්සනයි. මේක මෙලමයින් එකක්. හැබැයි හරිම බරයි මේක. අලුත්ම අයිටම් එකක් මේක. හරිම ලස්සනයි. ඒක පොඩ්ඩක් බලන්නකො මගේ යාළුවනේ. හරිම ලස්සනයි.
ඉතින් මම හිතනවා මගේ යාළුවෝ මේ shopping vlog එක බලලා ඉක්මනින් Lady J එකට එයි කියලා මේක මෙතන තියෙන items ඔයගලන්ට කැමති පරිදි තෝරගන්න. ඉතින් මේ තියෙන TKS කියන මේ cookware set එක මේකත් හොඳ branded එකක්. මේකෙනුත් ගොඩක් එක sizes වලින් ඇවිල්ලා තියෙනවා. ඔන්න බලන්නකෝ මම දැන් ආයේ මම කතා නොකර ඉන්න ඕගොල්ලෝ වීඩියෝ එක බලන්න. මේ තියෙන්නේ මේ ලී වලින් හදපු කේක පිහිරඳවන ඒවා හැම දෙයක්ම අලුතෙන්ම ඇවිල්ලා මට ගොඩක් ලං කරලා පෙන්නත් බෑ ගන්නත් බෑ ඒවා හරි බරයි. මේ තියෙන්නේ ට්‍රේස්. මේ ට්‍රේස් මං හිතන්නේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන අයිටම්ස් වගේක්. මම මගේ යාළුවන්ට කියනවා මොකද මට මේවා අතින් ගන්න බෑ ඒ තරමට බරයි. ඉතින් මොකද ඒවා එහෙට මෙහෙට වෙලා කැඩුනොත් එහෙම ඒකට ගොඩක් මට ඒක හරි අපහසුතාවයක්. ඉතින් මම මගේ යාළුවන්ට කියනවා මේක එන්න මේකේ තියෙන ක්වොලිටිම අලුත්ම බඩු ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඇවිල්ලා ෂොප් කරන්න මහරගම Lady J එකට. හරිම ලස්සනයි. ආස හිතනවා මේවා දැක්කහම මම හිතනවා මගේ මිතුරියන්ටත් මේක කිචන් එකට අලුත්ම හොයන බඩු හොයන මගේ ආදරණීය යාළුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. මම පොඩ්ඩ මං කේක තැන් වලින් ගත්තා මේ බාස්කට් වර්ග මේ බලන්නකෝ බාත්රූම් එකට කියන්නේ අවශ්‍ය දේවල් බාත් ටවල් ඕනම දෙයක් මේ මෙතනත් හරිම ලස්සනට ඒගොල්ලෝ එක හරි ගස්සලා තියෙන එක දැක්කහම මං හිතන්නේ අලුත් අදහස් ගන්න හිතෙනවා. මෙතන මේක ඒගොල්ලෝ දාලා තියෙන මේ කුෂන්ස් උත් ලස්සන මේව ඇවිල්ලා තිබ්බා. හරිම ක්වොලිටි අනිත් තැන්වල නැහැ. හරිම ලස්සනයි. මල් ටිකත් හරිම ලස්සනයි. අලුත් මේවා කියන්නේ අවුරුද්දට පස්සේ දාලා තියෙන මං හිතන්නේ මේ අලුත්ම ස්ටොක් එක. මේවා අවුරුද්දට තිබ්බේ නෑ මම ගියා අවුරුද්දට බලන්න. මේ බලන්නක හරිම ලස්සනයි. මේ මල් ටික බලන්නක මේ දාස් පෙතියා වගේ ටික නම් මට පුදුම ආසාවක් තිබ්බේ මගේ යාළුවනේ. මං හිතනවා මගේ යාළුවන්ට මේක ගොඩාක් වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක බලන්නකෝ. හරිම ලස්සන පාටවල් අස්සන මල් ටිකක් තියෙනවා. ඒ ටික මම හිතනවා මේවා තිබ්බහම අපේ ගෙදර හරි ලස්සන මේ කිචන් එකට ඩයිනින් ටේබල් එකට ලිවිං ඒරියා එකට මේ තියෙන ලස්සන මේස පුටු ඒ වගේම මගේ යාළුවන්ට මම කියනවා මම පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. දැන් කිචන් එකට ස්පයිසස් බෝතල් වලට සමහර මගේ යාළුවන්ට මේවල නම් නැතුව ඇති මේ ලේබල්ස්. ඉතින් මම මේ ලේබල්ස් මෙතන 25ක් තියෙනවා. ටී, කොෆී, sugar, milk ඇතුළුව. ඉතින් මම මේක ගොඩාක් සාධාරණ මිලකට දෙනවා. මම මේක මගේ වීඩියෝ එකේ මම මගේ නම්බර් එක දානවා. එතකොට ඕගලන්ට ඒක මට මේ WhatsApp එකට කෝල් එකක් දීලා හරි මැසේජ් එකක් දීලා හරි ඕගලන්ට පුළුවන් ඒක මගෙන් ලබා ගන්න ඉතාම සාධාරණ මුදලකට. ඉතින් මේක ගොඩක් කල් පවතිනවා. මමත් මේක පාවිච්චි කරනවා. මගේ ගිය පාර වීඩියෝ එකේ තියෙනවා මගේ යාළුවන්ට ඕනනම් බලන්න පුළුවන්. මේක වොෂ් කරන්න පුළුවන්. ඒ බොටල්ස් වලට දාලා ප්ලාස්ටික් ඕනම වීදුරු එකකට ඕනම එකකට ගන්න පුළුවන්. ඉතින් මම මගේ යාළුවන්ගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයගලන්ට කැමති නම් එන්න මගේ WhatsApp එකට ඇවිල්ලා මැසේජ් එකක් දාන්න. මේ ඔයගලන්ට මේක ලබා ගන්න. මේකේ ගොඩක් මේකේ කෑලි 25ක් තියෙනවා. ලේබල් එක ස්පයිසස් ඔක්කොම තියෙනවා. මේකේ ෆ්ලා ඩාල් टर्मिक टैमरीन මට මේ වීඩියෝ එක බල තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් ඔයගලන්ට මේක ලේබල් එකක් ගන්නට මේක මං හදලා තියෙන්නේ. ඉතින් මගේ යාළුවන්ට මං ආයෙ ස්තුතිවන්ත වෙනවා. මාව මෙච්චර කල් මං මාස 4ක් වෙනි පොඩි කාලයක් තුලදී තමයි මම මේ YouTube එකට සම්බන්ධ වෙලා මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් සම්පූර්ණ වුණා ඊයේ. ඉතින් මගේ අලුතෙන් බලන යාළුවෙකුට නම් මේ වීඩියෝ එක ඒගොල්ලන්ට මං කියනවා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මගේ යාළුවන්ට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.